ආයිබෝන් අපිට කරුණාකරලා මේක අහලා මේක හැකිතාක් ෂෙයා කරන්න. මොකද මේක ඇවිල්ලා මේ ඔබව නාගානන්ද අතර තියෙන දෙයක් නෙවෙයි. මේක රට අනාථ කිරීමට මේ ලංකාවේ තියෙන විද්‍යුත් channel කරන අපරාධ. දැන් අදට මේ මොහොත වෙනකොට රට අනාථ කරලා ඉවරයි මේ channel. මේ කතා කරන්නේ සිරස දෙරණ හිරු ගැන. මුදලට ඕනම තක්කඩි කමක් කරනවා කියන එක මේක ඇහුවම ඔබට තේරෙයි අහලා ඉවරුණා. මම ඔබට අද දැනුවත් කරන්නේ මේ මොහොතේ ඔබට මතක ඇති පාම් ඔයිල් කේස් එක. දැන් ඒක අධිකරණයේ අවුරුදු 2018 ඉඳලා නවත්තලා තියෙනවා. පාම් ඔයිල් කන්ටේනර් 24ක් ටොන් 480ක් මේක නවත්තලා තියෙන්නේ මහජන අයිතිය බලගැන්වීමේ නඩුකරයක ප්‍රතිඵලයක් හැටියට. මේ නඩුව පවරන අවස්ථාවේදී මේ නඩුවේ පෙත්සම්කරු හැටියට ඉදිරිපත් වුණා පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කියලා සංවිධානයක්. ඒකේ සභාපති හැටියට ඉන්න රංජිත් විතානගේ කියලා පුද්ගලයෙක්. තව එක්කෙනෙක් කියනවා අසේල සම්පත්. ඔහුගේ නිලය මොකක්ද කියලා දන්නේ නැහැ. ඔහු තමයි කියන්නේ මගේ තමයි මේ සංවිධානය කියලා. මෝන් ඉදිරිපත් වුණා මගේ ගෙදරට ඇවිල්ලා රංජිත් විතානගේ කිව්වා සර් ඔක අපිට දෙන්න සර් අපි පාරිභෝගික අයිතීන් සුරකින්න ඉන්න සංවිධානයක් අපි පෙත්සම්කරු හැටියට එන්නම්. මොකද්ද මේ වැරද්ද ඉස්සෙල්ලාම මේක ඇවිල්ලා පාරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් ටොන් 480ක් ගෙනාවේ. ඊට කලිනුත් ගෙනල්ලා තියෙනවා ටොන් 10000ක්. මොනවා කියලාද ගෙනාවේ? පාම් ඔයිල් කියලාද? නෑ. ක්‍රූඩ් පාම් ෆැටි ඇසිඩ් කියලා ව්‍යාජ නමකින් ගෙනල්ලා මේ බදු වංචාවක් කරපු බරපතල වරදක්. ෆුඩ් ඇක්ට් එකේ සෙක්ෂන් 2 එකේ තියෙන පැහැදිලිවම ඇඩල්ටරේටඩ් ෆුඩ් අයිටම්ස් ලංකාවට ඉම්පෝර්ට් කරන්න බෑ. ඇඩල්ටරේටඩ් කියන්නේ කලවම් කරපුවා. මෙතන 75%ක් තියෙන පාම් ඔයිල් ෆැටි ඇසිඩ් තියෙන 25%ක් මේක කලවම් කරලා ගෙනාවෙම දැන ගෙනාවේ මේ අපරාධය කරන්න. මම කිව්ව කොච්චරද? ටොන් 17000ක් කන්ටේනර් ගත්තොත් එම මේක තියෙනවා. මම ඔබට මේක දැනුම් දෙනවා. මේක හැකිතාක් මේක ෂෙයා කරන්න ප්ලීස්. මොකද මේකේ එල්ලි වෙච්ච දේවල් ටික ඔක්කොම ඔබ දැනගත යුතුයි. මේක දැනගත යුතුමයි. මේකේ තියෙනවා ටොන් 17000ක්. එතකොට බදු වංචාව මිලියන 2000ක්. ඒ කියන්නේ බිලියන 2ක්. මේ නඩුව පවරලා මහජන අයිතිය බලගැන්වීමේ නඩුකරයක් හැටියට පවරලා එතකොට අභියාචන අධිකරණයේ සභාපති හිටියේ පද්මන් සූරසේන අභියෝගකාරවරයා නිවාඩුවකට බ්‍රිතාන්‍යයට ගිය වෙලාවේ මේ පුද්ගලයා කවුද? රංජිත් විතානගේ ලියුමක් කියනවා මට බ්‍රිතාන්‍යයට ඊමේල් එකක් කියනවා මේ නඩුව අපිට ඉල්ලාස් කරගන්න ඕන. මොකද්ද වෙලා තියෙන්නේ? පාම් ඔයිල් ආයතනය ගෙනාපු පුද්ගලයා සේන මිල් එකත් එක්ක මේක ඩීල් එකක් දාලා කෝටි ගාණක්. එයාම පිළිගන්නවා. මෙතන අසේල සම්පත් කියන පුද්ගලයාගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඒකත් දාන්න. ඔහු කියලා මේකට කෝටි ගාණක් ගත්ත හැබැයි මම නෙමෙයි ගත්තේ කියලා. කවුද කියන්නේ? අසේල සම්පත්. මේ රටේ මිනිසුන්ගේ අනිකුත් අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධාන ගණනාවක් මේ වේදිකාවට ගෙනාවේ මම. පාරිභෝගික සුරකීමේ ජාතික ව්‍යාපාරය, මහජන අයිතීන් සුරකීමේ පදනම, දරුවන්ටටක් ජාතික ව්‍යාපාරය, රෝගී අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ඒ මා විසින් නිර්මාණය කර මේ රටේ මිනිසු වෙනුවෙන් මේ රටේ දරුවෝ වෙනුවෙන් පෙනී සිටි සංවිධාන. සිට මේ දක්වා චිරන්ත අමරසිංහ, සුනිල් ජයවර්ධන, ඔය රංජිත් විතානගේ අපි 4 දෙනා තමයි මේක ආරම්භ කරේ. මම ඩීල් ගහලා තියෙනම් මම ඔය කියන විදියට මට කරන චෝදනා කරලා තියෙනම් අද මම යන්න ඕන එහෙනම් ප්‍රාඩෝ වල. හැබැයි මගෙන් පාර හාගෙන ආපු මහත්තුරු ටික එක ආයතන වලින් ඩීල් ගහලා විශේෂම විස පාම් ඔයිල් සිද්ධි නඩුවෙන් ඉවත් වෙලා අද ඒගොල්ලෝ කෝටිපතිවල පත් වෙලා තියෙනවා. මම විස පාම් තෙල් ඔයිල් වලින් මං සල්ලි අරගෙන නෑ. මං ඒ නඩුවලින් මං ඉවත් වෙලා නෑ. හරි මෝන් සල්ලි අරගෙන මෙහෙම ඇරියා අධිකරණයට මෝෂන් එකක් ෆයිල් කළා මේ නඩුව ඉල්ලාස් කරගන්න. මට හොලිඩේ එක පැත්තක දාලා අපෝ ලංකාවට එන්න වුණා. සිද්ධ වුණා. මම ඇවිල්ලා පස්සේ පද්මන් සූරසේන විනිශ්චයකාරවරයාට මේ ගැන දැනුම් දුන්නා. මම විනිශ්චයකාරවරයාගේ අනුදැනුම ඇතුව ඒ නඩුව කැඳෙව්වා. දැන් නඩුවේ පෙත්සම්කරු කවුද? රංජිත් විතානගේ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය. එකම දවසේ ඒ නඩුව අරගෙන ඒක අල්ලලා විසි කරලා ඒක ඉල්ලාස් කරගෙන එදාම මේ නඩුව දැම්මා විනිවිද පදනමේ නායක හැටියට නාගානන්ද. මේ වෙලාව ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්න ටොන් 480ක් පිළිකාකාරකයක් මේ රටේ දරුවෝ ඔබ දන්නවා ඔබ හන්දි වලින් ගිහලා ගන්නවා වඩේ ගන්නවා අරව ගන්නවා පේපතෝසේ ගන්නවා මේ ඔබ හදන කෑම වලට දාන තෙල් කියලා දාන්නේ මේ මල ජරාව ටොන් 10000ක් කියන්නේ SMS ගානක්ද ඊට පස්සේ නඩුව දැම්මට පස්සේ ආපහු අලුතෙන් දැම්ම ඒ එකම දවසේ දෙකම උනේ මොන්ට කර කියා ගන්න දෙයක් නැති වුණා මොනවද කළේ
මොනවද කළේ? සිරස දැරන හිරු. මොවුන්ට එක එකතු වෙලා ගිහලා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ ඉස්සරහට ගියා. රූකඩයක් හදාගන්න එහෙම නැත්නම් මොකක්ද අර නාගානන්දගේ එෆිගි එකක් හදාන්න ගියා. ඒක ගිනි තියන්න. නමුත් රේගුවේ නිලධාරීන් ඒකට ඉඩ දුන්නේ නැහැ. ඇයි එහෙම කළේ? ඉංගිලා කිව්වා මේ නාගානන්ද කියන්නේ කප්පංකාරයෙක්. මෙයාට විරුද්ධව රේගුවේ ආනයනකරුවන්ගෙන් කප්පම් ගන්න පුද්ගලයෙක් කියලා මේක දැම්මම එක දවසේ සිරස දෙරණ හිරු මේ නාලිකා තුනම මොකද උන්ට කරගන්න බැරි වුණා. උන්ගේ අභිප්‍රාය ඉෂ්ට වුණේ නැහැ. එක දවසේ විනාඩි 2ක් හවස 7 ආය රෑ 8ද 9ද නිවුස් වල දැම්මා නාගානන්ද රේගුවේ මේ ආනයනකරුවන්ගෙන් කප්පම් ගන්න කප්පංකාරයෙක් කියලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම කිව්වා සිරසට ඔක කරන්න එපා. ඔක කරන්න එපා. ඔක බරපතල වරදක්. මාධ්‍ය සදාචාරය ගරු කරන්න කියලා. නෑ. ඇයි? ඕනුත් මේ මිලියන 10000ක කියන්නේ මේ බිලියන 2ක බදු වංචාව සම්බන්ධයෙන් මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා. රොෂාන් මම ඊයේත් ඔයාලට කතා කළා. ඔය දිගින් දිගටම කට්ටි පනිනවා. මට මේකට පැහැදිලි පිළිතුරක් දෙන්න. මං ඔයාලට එවලා තිනවා සිරස දෙරණ හිරු. එක දවසේ හවස 7 නිවුස් වලටයි ආය 9ටද කොහෙද? නාගානන්ද කප්පංකාරයෙක් කියලා කරපු ප්‍රකාශය. ඒකම ඒ මට එරෙහිව රේගු භූමියේ ඉදිරිපිට හදාගෙන ගිහලා පඹේ ගිනි තියන්න ගිය මිනිස්යාගේ එකත්. කවුද? එතන ඉන්නේ කවුද? අසේල සම්පත්. ඕගොල්ලන්ට ඒගොල්ලෝ ලොකු මිනිස්සුනේ. ඒ කට්ටිය ඒ කරපු අපරාධය සම්බන්ධයෙන් මට පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි කියලා මම කිව්වා. ඔහු කිව්වා නාගානන්ද මෙම කෝටි ගාණක් සල්ලි ඉල්ලන මිනිහෙක් කියලා. දැන් ඒක එයාම කියනවා මාධ්‍ය සාකච්ඡාවත් වෙලා ඒගොල්ලන්ගේ සංවිධානයේට කෝටි ගාණක් හම්බ වුණා කියලා ඔහුම පිළිගන්නවා. එතකොට සිරසට මම කිව්වා මේක ප්‍රචාරය කරන්න පෙර මේ කුණු වැඩ කරන්න එපා. අඩු ගානේ මාධ්‍ය සදාචාරය ගරු කරන්න. ඔබ ඒක කළෙත් නැහැ. මට මේකට පිළිතුරක් අවශ්‍ය රෝෂාන්. මොකද මම මේක ගන්නවා උපරිමයේ වශයෙන් ඔය සියලුම මාධ්‍ය වලට එරෙහිව මාධ්‍ය සදාචාරය ගරු නොකිරීම හා මාධ්‍ය අවභාවිතා කරමින් මිනිස්සුන්ට මේ විදිහට කිසිම සම්බන්ධයක් නැති මහජන අයිති ඍජුව බල ගන්නවන මේ මට කිසිම පදනමක් නැතුව මේ විදිහට අවලාද අපහාස කිරීම පිළිබඳව මට මේකට පිළිතුරක් අත්‍යවශ්‍යයි රොෂාන්. මම දැනගන්න ඕනේ ඉතිරස කී දෙනෙකුට කොච්චර මේ මිනිස්සු කන්ටේනර් 850ක් ගෙනත් තියෙනවා. බිලියන 2කට වැඩිය බදු වංචා කරලා තියෙනවා මේ පිළිකාකාරක පාම් ඔයිල් වලින් වෙන වෙන නම් වලින් ගෙනල්ලා. මට දැනගන්න ඕනේ සිරස කාටද මුදල් දුන්නේ, කීයක් දුන්නද, කවුද මිනිස්සු කියලා. අද දහවල් ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අද දහවල් රේගු මූලස්ථානයේ ඉදිරිපිට මෙලෙස විරෝධතාවක් සංවිධානය කර තිබුණේ රේගු නිලධාරීන් සිදු කරන වංචා දූෂණ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් අවශ්‍ය බව පවසමි. එහිදී නීතිඥ නාගානන්ද කොඩිදුවක්කු මහතා හා රේගු නිලධාරී සුදත් සිල්වා මහතා කප්පම් ගන්නා බවටද උද්ඝෝෂකයින් චෝදනා කළා. උද්ඝෝෂකයින් චෝදනා එල්ල කළ සුදත් සිල්වා නැමැත්තා උද්ඝෝෂකයින් අතරට පැමිණීමත් සමග ඇති වූයේ මෙවන් තත්ත්වයක්. මම අනිමිනිත්තුගේ සල්ලි අරගෙන කේස් පිටුවකට විනින්නේ. මගේ කේස් එක මිනිස්සුන්ට කැව්වේ කන්ටේනර් 850ක් වහ. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන සමාජිකයන් පිරිසක් රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එරෙහිව අද එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා අල්ලස් ලබා ගන්නා බවට චෝදනා කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ අතර එම ස්ථානයට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා පැමිණීමට සමග නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙනුණා. ඔබතුමාලා මොකද මීඩියා? ඔබතුමාලා නෙමෙයි විරුද්ධ කරන්නේ අපි. ආට විරුද්ධව කරන්නේ රේගුවේ සුලත් කවුද? මේ රේගුවේ සුලත් කියන්නේ මමයි. විරෝධතාකරුවන් අද දහවල් රේගු කාර්යාලය ඉදිරිපිටට පැමිණ පැය එකහමාරකට අධික කාලයක් විරෝධය පළ කළේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතාට සහ තවත් පිරිසකට විරෝධය පළ කරමින්. විරෝධය අතරතුර සුදත් සිල්වා මහතා එම ස්ථානයට පැමිණීමත් සමග ඇති වූයේ මෙවන් තත්ත්වයක්. මම තමයි සුදත් සිල්වා. මම තමයි කටේකට නැවැත්තුවේ මිනිස්සුන්ට වහකාපු කටේන අර්චිවල නැවැත්තුවේ මම. දැන් ඔබට කියන්න මෙතන මේක වංචා සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලදී මේ ක්‍රූඩ් පාම් ෆැටි ඇසිඩ් කියලා ගෙනාවේ රිෆයින්ඩ් පාම් ඔයිල් වලට. පරිභෝජනය කරන පාම් ඔයිල් වලට මේ ෆැටි ඇසිඩ් 25ක් කලවම් කරලා. ඒ සම්බන්ධයෙන් මැලේසියන් පාම් ඔයිල් බෝඩ් එක කරපු විමර්ශනයේ වාර්තාව මම ඔබට කියන්නේ. ඒකදී වුන් කියනවා after the investigation team inquiring
inquiring confusing information on the source and the storage of palm oil fatty acid exported to Sena Mills of Sri Lanka, the general manager of the factory, Colvin Paula, confessed that the crude palm fatty acid was a blended product resulted from blending bleach and deodorized palm oil in the ratio of 75% and the palm fatty acid distillate in the ratio of 25%. And the general manager said that blending was done upon demand from the client. ඒ කියන්නේ සේන මිල් එකේ රික්වෙස්ට් එක උඩ මේ දෙක එකට කලවම් කරලා මේ ලංකාවට එව්වි කියලා මෝගෙන් ගිහිල්ලා ගියාම උපාපෝච්චාරණයක් කළා. ලංකාවේ ආනයනකරුගේ ඉල්ලීම මත රිෆයින්ඩ් පාම් ඔයිල් වලට මේ ජරාව කලවම් කරලා එව්වි කියන්නේ පාම් ඔයිල් ප්‍රොසෙස් එකේදී අයින් කරන කුණු ගොඩක් තමයි ඔය මොනවාද ෆැටි ඇසිඩ් කියන්නේ. දැන් ඔබ පුරවැසියෝ මම කියන්නේ මේ රට ඔබට අහිමි වෙන්නේ ඔය ඉන්න මැරිච්ච මලකුණු වගේ බහුතරයක් මිනිස්සු ඉන්න නිසා. දැන් රටත් අහිමි වෙලා ඉවරයි. දැන් ඉන්දියාවට දීලා දැන් පාකිස්තාන ඉන්දියාව අතර යුද්ධයක් යන ඔන්න මෙන්න තියෙද්දි මේ රටත් පාවා දුන්න ගිහිල්ලා මෝඩිට ඒකත් කළේ මේ මාධ්‍ය තමයි. හිරු සිරස දෙරණ තමයි ගිහිල්ලා මේ තවත් වංචාකරුවෙක්ව ප්‍රොමෝට් කරලා රටත් අනාථ කළේ. මොකද්ද මම මේකෙන් ඔබට කීමෙන් අදහස් කරන්නේ? ඔබ රටේ පුරවැසියෝ මේ අපරාධය කළේ මේ නාගානන්දට ඕන් හිතුවා උන්ට බා ගන්න පුළුවන් කියලා නාගානන්දත් මේ මගඩියට ඒව කරන්න බෑ නාගානන්දත් එක්ක. ඔහු ඇවිල්ලා මහජන අයිති ආරක්ෂා කිරීමේදී චූදිතයා කවුද කියලා බැලුවේ නැහැ. 225 ජනාධිපතිවරයා කතානායක සියලු දෙනාටම අධිකරණය නීතිපති ඔය ඕන කෙනෙක් දූෂණ අපරාධ වංචාවකට අහු වුණොත් විනිවිද පදනම කවදාකවත් සමාව දුන්නේ නැහැ. මොකද ඒක මහජන අයිතිය කියන්නේ එතනදී තියෙන්නේ honesty, integrity, loyalty, credibility කියන එක. ඒ කියන්නේ අචල අවංකත්වය, විශ්වාසවන්ත භාවය ඒවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. මේ වගේ වැඩසටහනක් කරනවා නම් මහජන වාතාව නියෝජනය කරනවා. එහෙම අය ලංකාවේ කිසි කෙනෙක් නැහැ දේශපාලනේ. ඒක මම බය නැතුව කියනවා අත්දැකීමෙන් කියන්නේ. ඒකයි මම කිව්වේ මේ තත්ත්වයේ යටතේ මේ තොරතුරු ඔබට දෙන්නේ මේ වෙනුවෙන් නැගී සිටින්න. මම මේක දැන් දානවා මේ වීඩියෝ එක. දාපුවාම ඔබ පුරවැසියෝ හැටියට නැගී සිටලා මේ channel තුනට එරෙහිව නැගී සිටින්න. මොන්න සම්පූර්ණයෙන්ම වර්ජනය කරන්න මීට වැඩි අපරාධයක් තවත් නැහැ. මොකද මේ channel තුනක් මේවා පෙන්නුවාම ලංකාවේ සම්පූර්ණ ජනගහනය මේක දකිනවා. මොකද්ද දැකලා හිතන්නේ? මේ නාගානන්ද කියන්නේ මගඩිකාරයෙන්නේ, කප්පංකාරයෙන්නේ. මොනතරම් අපරාධයක්ද ඒක? ඔබ හිතන්න. බුද්ධිමත් පුරවැසියෝ හැටියට නිවහල් අවංක නිර්ව්‍යාජ පුරවැසියෝ හැටියට මේ අපරාධ දැකලා ඍජුවම මේ සියලු දෙනාට මෙරීව නැගී සිටින්න. බොහොම ස්තුතියි.